එක ගමක සිටි ශාරදාට සහ රෝහිත්ට ළමයි දෙන්නෙක් ලැබුණා. එක ළමයෙක්ගේ නම දිස්නා. අනෙක් ළමයාගේ නම රාජු. ශාරදා සහ රෝහිත් මේ දෙන්නට ගොඩාක් ආදරය කළා. ටික කාලයකින් ශාරදා ලෙඩ වෙලා මැරුණා. කාලයත් එක්ක රාජු සහ දිස්නා පාසල් යන වයසටපත් වුණා. දුවේ දිස්නා හෙට ඉඳන් ඔයාලා දෙන්න ඉස්කෝලේ යනවා. ඕ හා තාත්තේ. ඉතින් මේ දෙන්න පාසල් යන්න පිටත් වුණා. ඉස්සරහා පේලියෙම අක්කයි මල්ලේ වාඩි වුණා. ඒයි කෙල්ලේ, තමුන්ගේ නම මොකද්ද? තමුන් කවුද? මගේ නම දිස්නා. අද තමයි පාසලට ඇතුළත් වුනේ. දිස්නා? නම ලස්සන වුණාට තමුන් වගේ කළු වැඳිරියකට ඒ නම ගැලපෙන්නේ නැහැ. යනවා යන්න පිටිපස්සට. මගේ දෑහැට නොපෙනී. දිස්නට ගොඩාක් දුක හිතුණා. ඉතින් ඇය පිටිපස්ස පේලියට ගිහින් වාඩි වුණා. පන්තියේ අනිත් ළමයිනු ඇයට කළු වැඳිරි කියලා කෑ ගැහුවා. තමුන් වගේ ළමයෙක් මගේ පන්තියට ආව එකම මහ කරුණයක්. චි! පාසල් ඉවර වෙලා දෙන්නත් එක්ක ගෙදර ආවා. මල්ලි රාජු කැමතිත් නෑ දැන් අක්කා එක්ක යන්න. මොකද ළමයි hina වෙනවා. පස්සේ දවසක ගුරුතුමිය දිස්නට පන්තියේ ඉස්සරහට එන්න කියනවා. තමුන් කොපි කරා නේද? කියනවා. අනේ නෑ ටීචර්. මං හැමදේම බලාගෙන හිටියේ. කො අල්ලන්න මට. දිස්න බයේ ගැහෙන ගමන් අත දික් කරා. ගුරුතුමිය වේවැලෙන් හොඳටම ගැහුවා. ලේත් දෙනවා. අනේ ටීචර් මට සමාව වෙන්න. අනේ ගහන්නකෝ. ගුරුතුමිය දිස්නට හොඳටම බැන්නා. බැනලා පන්තියෙන් එළියට දැම්මා. දිස්නගේ හිත තදටම රිදුණා. ඇය පාසලේ උඩුමහලෙන් පැනලා සියදිවි හානි කරගත්තා. මේ වගේ දැනගත්ත තාත්තා ඉක්මනටම පාසලට ඇවිත් දිස්නව අරගෙන රෝහලට ගියා. ඇය ඒ වෙද්දිත් මැරිලා. තාත්තා ගොඩාක් දුක් වුණා. ඇයගේ අවසන් කටයුතු සිදු කරා. රාජුත් අක්ක නැති දුකින් තමයි හිටියේ. කාලය ගත වුණා. දවසක් රාජුව පාසල් ඇරලවන්න තාත්තා පාසලට ගියා. එතකොට අහම්බෙන් වගේ ඉස්කෝලේ ගොඩනැගිල්ල උඩ භයානක දෙයක් දැකලා ඒ මොකක්ද බලන්න ටිකක් ලං වුණා. මම භයානක දෙයක් දැක්කා. ඒත් මොකක්ද? මට හිතා ගන්න බෑ. මම පරිගන්නවා මට විහිළු කරපු හැම කෙනාගෙම. ගුරුතුමී සුපුරුදු පරිදි උගන්වන ගමන් ඉන්නවා දිස්න දැක්කා. මේ සුඩ තියෙන වේවැල දැකලා ඇයට මතක් වුණා බොරු වරදකට දඬුවම් කරපු හැටි. ඇය ඇයගේ යක්ෂ බලයෙන් වේවැල අරන් ගුරුතුමීට පහර දෙන්න ගත්තා. අනේ මේ මොකද වෙන්නේ? කවුරු හරි මාව බේරගන්න. අනේ දෙවියනේ මාව බේරගන්න. දැන් තේරෙනවද මං ඉඳපු වේදනාව? ගුරුතුමී ගොඩාක් බය වෙලා හයියෙන් කෑ ගැහුවා. ගුරුතුමී කෑම ගන්න වෙලාවෙත් දිස්නා බලාගෙන හිටියා. කරන්නම් මං හොඳ වැඩක්. එහෙම කියලා තමන්ගේ යක්ෂ බලයෙන් කෑම පෙට්ටිය පා කරා. දෙයියනේ මේ මොකද වෙන්නේ? මගේ කෑම එක. මොකද්ද මේ වෙන්නේ? මේකත් හරි විනෝද වැඩක්. තමුන් ආශයන කරදර කරන්න දැන් තමුන්ට කරදර කරනවම. දිස්නා භයානක විදියට hina වුණා. රෑ වුණා. ගුරුතුමිය නිවසට පැමිණ නිදා ගන්න ගියා. දිස්නා එතනටත් ආවා. මට කරපු හැම දෙයකම දැන් ඉන්නවන්න ලෑස්ති වෙන්න. එහෙම කියලා යක්ෂ බලය පාවිච්චි කරලා මූණ විරෝපී කරා. ගුරුතුමිය උදේ නැගිටලා කන්නඩියෙන් මූණ බලද්දි දැක්කා වෙලා තියෙන දේ. මේක කොහොමද උනේ? මං කලෝනේ කොහොමද? මූණ කොච්චර බෙහෙදම්මත් මූණ විරෝපී කැතයි. පවුඩර් ක්‍රීම් ගාගෙන පුළුවන් විදියට මූණ සුදු කරගෙන ඉස්කෝලේ ගියා. ගුරුතුමීගේ වෙනස දැකලා ළමයි hina වුණා. විහිළු කරා. පොතෙන් මූණ වහගෙන උගන්නද්දී දිස්න යක්ෂ බලය පාවිච්චි කරලා පොත විසි කෙරෙව්වා. ළමයි ඒ මූණ දැකලා තවත් hina වුණා. ගුරුතුමීව කොන් කරා. මට බෑ මේ පන්තිට උගන්වන්න. මං යනවා යන්න. අඬාගෙන විවේකාගාරයට ආව ගුරුතුමී කල්පනා කරා. ළමයි කියපුවා. දිස්නට විහිළු කරපු හින්දාද මට මෙහෙම වුනේ? අනේ මං සමාජයට මූණ දෙන්නේ කොහොමද? ගුරුතුමී අඬන්න ගත්තා. ඒ අතරේ රාජුව ගන්න තාත්තා ඉස්කෝලේට ආවා.
ඒ එනකොට එදා විදියටම දිස්නව දැක්කා. දෙයනේ මේ වෙන කවුරුත් නෙවෙයි. මගේ දුව දිස්නා නේද? ඔයා මගේ දුව දිස්නා නේද? දිස්නා දුවේ. ඔව් තාත්ති මේ මං. දිස්න තමන්ට ගුරුතුමිය කියපු කරපු දේවල් සේරම තාත්තට කිව්වා. ඒ වගේම දිස්න ගුරුතුමීට කරපු දේවලුත් කිව්වා. රෝහිත් ඉක්මනින් ගුරුතුමීව හොයාගෙන ගියා. ගුරුතුමී වේලස්සන ගෙදර ගියා කියලා පාසලේ විදුහල්පතිතුමා කිව්වා. රෝහිත් ගුරුතුමීගේ ගෙදරට ගිහින් ගුරුතුමීට එහෙම වෙච්ච හේතුව පැහැදිලි කරලා දුන්නා. අනේ මට සමාව දෙන්න. මන් නිසා ඔයාගේ දුව මැරුණේ. දිස්න එතනට ආවා. ගුරුතුමී දිස්නගෙනුත් සමාව ඉල්ලුවා. බැගෑපත් වුණා. හරි මං සමාව දෙන්නම්. ඊට කලින් ගුරුතුමී කරපු වැරද්ද හරි ගස්වන්න ඕනේ. ඔයා කියන ඕන දෙයක් මම කරන්නම් දිස්නා. මට සමාව වෙන්න. පාසලට ගිය ගුරුතුමී තමන් අතින් වුණු වැරදිවලට සමාව ඉල්ලුවා. ඒ වගේම බාහිර පෙනුමින් මිනිස්සු මනින්න එපා කියලා ළමයින්ට පැහැදිලි කළා.